මට පුතෙක් මුණ ගැහුණා. එයා ඉංජිනේරුවෙක් වෙලා හම්බ කරපු ඉස්සල්ලාම ධනෙන් ඡායක් හැදුවා. තවම Tamanට වාහනයක් ගත්තේ නැහැ. Tamanට ගෙයක් හැදුවේ නැහැ. තවම විවාහය කරගන්නත් නැහැ. මට මේ පුතාට වැඩිය පුදුමේ තුණා මේ පුතාගේ අම්මා ගැන. ඇයි මේ පුතා මේ හම්බ කරපු ධනෙන් ඡායක් හදනකොට එපා කිව්වේ නැති එක අම්මා. මට හිතුණා පුතාට කලින් නිවන් යයි කියලා අම්මා. නැත්තම් පිට වෙන්න බෑද පුතා? තාම ගේත් හදලා නැහැ. ඔයාගේ වෙඩින් එකත් ළඟයි. කියවෙන්න බැරිද අම්මා කෙනෙකුට? කියවෙන්න බලෝ. ඒ අම්මමයි පුතාගේ අත ඇදගෙන ඇවිල්ලා ස්වාමීනි මගේ පුතාට පින්සිතවිල්ල පහළ වෙලා තියෙනවා කියලා. ඒ ඡාය හදන එක සම්පූර්ණයෙන් බාරගත්තා. දන් දෙන මිනිස්සු ඉන්නවා. ඒ කොල්ලට මහාන වෙන්න බැරි වුණා. ඒ කොල්ලට මහාන වෙන්න බැරි වුණා. ගෙදර එකම පුතා. මහාන වුණා නම් එයා ළඟ ලෝකයක් දන ගන්නවා. ඒක එයාට කරගන්න බැරි වුණාට එයා අම්මලාගේ හිතත් ඉරිදවන්නේ නැතුව හොඳට ඉගෙනගෙන ලෝකයක් දන ගහන ඡායක් හැදුවා. ඒකයි මං කියන්නේ එක්කෝ ඊලන්දාරින්න මේ කියන්නේ එක්කෝ උඹලගේ ජීවිතේ පරිවර්තනය වෙන්න ඕන අනිත් කෙනෙක් අත් දෙක එකතු කරන ජීවිතයකට. එහෙම නැත්නම් ඔබ ලෝකයක් දන ගහන වෙහෙරක් කරවන්න ඕන. Taman ළඟ වැන්දේ නැති වුණාට. ඒ වගේ මිනිස්සු තමයි වෙහෙරවල් හදන්නේ. මිනිස්සුගේ අත්හැරීම. එක දුවෙක් හරිම දක්ෂ ළමයෙක්. අඩු වයසින්ම එයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මං හිතන්නේ විභාගය කළා. අඩු වයසින්ම ડોක්ටර් කෙනෙක් වුණා. එයා මොකද කළේ? එයාගේ මූලික ධනෙ එකතු කළා අවුරුදු ගාණක්. එයාගේ ධනෙ එකතු කළා. එයා ගෙයක් හදන්න තමයි ධනෙ එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ගේ හදන්න ප්ලෑන් කරනකොට මෙයාට හිතුණා මට කලින් මම බුදුරජාණන් වහන්සේට ගෙයක් හදන්න ඕන කියලා ඉස්සෙල්ලාම ගලේ බුදු කුටියක් හැදුවා. බුදු කුටි එයා හැදුවේ මං හිතන්නේ අවුරුදු 3ක හෝ අවුරුදු 4ක සම්පූර්ණයෙන්ම වෛද්‍ය වෘත්තියෙන් ලැබුච්ච සියලු මුදල් වලින් හැදුවේ. තමන් ගෙට ගෙවදින්න කලින් වීත රාගී වීත දෝසී වීත මෝහී දෙපා ඇත්තවුන් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේට කුටියක් හැදුවා. ස්වාමීනි සිරිපා තබන්න කියලා. ඒ ළමයි නිවන් යන්නේ නැද්ද? තමන් දුන්න දාණයම ඡාගානුස්සතියක් කරන්න ඕන. මේ ලෝකේ වෙන කෙනෙකුට කරන්න බැරි දෙයක් මම කළා. අත්හරින්න බැරි දේවල් අත්හරින්න. දන් දෙන්න බැරි දේවල් දන් දෙන්න. මිනිස්සු ඉන්නවා. දන් දෙන මිනිස්සු ඉන්නවා.